සුබෝදෑසනක් වේවා යාළුවනේ. පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි මල් සේල් එකෙන් පැලගත්ත හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මේ පොඩ්ඩක් අද නම් අසනීප වෙලා ඉන්නේ. නමුත් මම පැල සේල් එක කරන්න හිතුවා. මට කෝල් කරලා කියනවා මිස්ලා පැල සේල් එක කරන්න කියලා. ඉතින් මම පැල සේල් එක දාන්න හිතුවා. එහෙනම් අපි අද පැල සේල් එකට යමු. පළමුවෙන්ම මම මෙන්න මේ ලේඩිජන් කියන මෙන්න මේ ඇන්තූරියම් එක තමා අලෙවි කරන්න හිතුවේ. මේකේ පැලයක් රුපියල් 500යි. මේක මං ගිය පාරත් මේ පැල සේල් එකට දැම්මා. ඒකෙන් පැල ඉල්ලලා ගොඩක් මිස්ලා මට කෝල් කරනවා. ඉතින් මං හිතුවා මේ පාරත් එකටම මේක දාන්න ඕන කියලා. මේ මල් වෙන පැල මේ ඔක්කොම මේන් පැලයක් රුපියල් 500යි. ඇත්තටම මම මේකේ නම දන්නේ නැහැ. මට මිස් කෙනෙක් තමයි මේක ලේඩිජන් කියලා කිව්වේ. ඒ මිස්ටර් බොහොම ස්තුතියි. ඉතින් මේ දෙවනි ඕකිඩ් එකට යමු අපි. ඔයාලට පේනවා ඇති මේ චූටි කරාබුවක් වගේ ලස්සන මල් කිනික්ක් තමයි එන්නේ. ඉතින් මේකේ පැලයක් රුපියල් 100යි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඩුබයි රෝස පොට් එක. මේ ඩුබයි රෝස පොට් එක රුපියල් 200යි. ඊට පස්සේ අපි හතරවෙනි ප්ලාන්ට් එකට යමු. මෙන්න මේ ප්ලාන්ට් එක මේ රෝස පාට ලයින් එකක් ගිහින් තියෙනවා. මේ පේනවා ඇති. ඉතින් මේකේ පැලයක් රුපියල් 100යි. මේක ඉපීෂියා පොට් එකක්. මේ ඉපීෂියා මේ පොට් එකේ මේ චූටි චූටි මල් ඇවිල්ලා තියෙනවා. මේ පොට් එකම රුපියල් 200යි. අංක 6 මෙන්න මේ සිංගෝනියම් එක. මේක රුපියල් 100යි. මේ සිංගෝනියම් එක රුපියල් 100යි. අංක 7 මෙන්න මේ සෙන්සවේරියා එක. මේක පැලයක් 100යි. අංක 8 මෙන්න මේ රිබන් ප්ලාන්ට් එක. මේ පේනවා ඇති ඔයාලට මේකේ චූටි චූටි මල් එනවා. මේ දැන් නම් මල් හැලිලා තියෙන්නේ. මේ චූටි මල් එනවා මේකේ. මේන් පැලයක් මේ පොට් එකම රුපියල් 200යි. අංක 9 මෙන්න මේ ලකී ප්ලාන්ට් එක. අංක 9 මේ ලකී ප්ලාන්ට් එක. මේක රුපියල් 100යි. අංක 10 මේකත් කොකඩයිල් එකක් කියලා තමයි කිව්වේ. මේක මේ කොකඩයිල් එක යන්නේ වැල වගේ. ඇත්තටම මේක හරිය ලස්සනට හැදෙනවා. මේ කොකඩයිල් එක. මේක කොකඩයිල් වර්ගයක් කියලා තමයි මට කිව්වේ. මමත් ඉතින් පැල ගෙනල්ලා පැල බෝ කරලා තමයි හදන්නේ. මේක මම පැල ගත්ත තැනින් මට කිව්වේ මේක කොකඩයිල් එකක් කියලා. මේක වැල යන එක. මේකත් රුපියල් 100යි. මේක අංක 11 මේකෙත් ඇත්තටම පැල ගොඩක් සේල් වුණා. මේකෙත් පැල දාන්න හිතුව එක නිසා මං මේක රුපියල් 200යි. මේකත් හරිය ලස්සනයි. මේකේ ලොකු පොට් එකක් තියෙනවා මල් ළඟ. මේකත් රුපියල් 100යි. මේ ඇග්ලොනීමා එක. මේක අවුවට තිබ්බම ලස්සනට මේ කලර්ස් වැටෙනවා. ඊට පස්සේ මම හිතුවා මේකත් තියන්න ඕන කියලා. මේක රුපියල් 100යි. මෙන්න මේ පෝතොස් එක අංක 13 මේ පෝතොස් එක වලට පේනවා ඇති මේක රුපියල් 100යි. අංක 14 මෙන්න මේ බේබි ඇන්තූරියම් එක. මේ බේබි ඇන්තූරියම් එක මේ පොට් එකම රුපියල් 500යි. අංක 15 මෙන්න මේ ප්ලාන්ට් එක. ඔයාලට පේනවා ඇති මේ ප්ලාන්ට් එක.
මේක රුපියල් 200යි. මේ ප්ලාන්ට් එක මේ පොට් එකම රුපියල් 200යි. අංක 16 මෙන්න මේ මුතු ප්ලාන්ට් එක කියලා තමයි මේකට කියන්නේ. මේක මුතු ප්ලාන්ට් එක කියලා. මේක මම දෙනවා රුපියල් 250කට. අංක 16 මෙන්න මේක රුපියල් 250යි. ඉතින් මෙන්න මේ අංක 17 මෙන්න මේ ප්ලාන්ට් එක මේක ලිප්ටික් එකක්. ඔයාලට පේනවා ඇති. මේක දෙනවා මම රුපියල් මේ පේනවා ඇති මල් එනවා ගොඩාක්. මේක රුපියල් 1000යි. මේකේ සාමාන්‍ය පොඩි පැලයක් තියෙන මේකෙත් මල් එනවා. ඒක මම රුපියල් 500කට දෙනවා. ඒක නම් මෙතන තිබ්බේ නෑ මං. ඉතින් මගේ පැල සේල් එකේ ඔයාලට ලාභයි කියලා හිතෙනවා නම් ඔයාලා මට කෝල් කරන්න. මගේ WhatsApp නම්බරේ ඇති මැසේජ් එකක් හෝ කෝල් එකක් දාන්න.